ආයුබෝවන් කුකින් විත් දිලානි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම අද මම හදන්නේ රසම රස පරිප්පු බත් එකක්. හරිම සුවඳයි. වෙජිටේරියන් කෙනෙක්ට නම් මේ බත් එක හරිම වටිනවා. කිසිම මස් මාළුවක් සුප් කැටයක්වත් දාගෙන නැතුව රසම රසට සුවඳම සුවඳ රසම රස බත් එකක් හදාගන්න තමයි මම මේ හදන්නේ. ඕගොල්ලෝ තවමත් කුකින් විත් දිලානි YouTube channel එක subscribe කරලා නැත්නම් ඔය ළඟම තියෙන subscribe button එක press කරලා subscribe වෙන්න. මම දාන හැම වීඩියෝ එකක්ම දාපු ගමන් ඔයාගේ ෆෝන් එකට අප්ලෝඩ් කරගන්න ඔය ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු පරිප්පු බත් එක හදන්න මොනවාද උමනාව ඉන්නේ කියලා බලන්න. මුලින්ම අපි භාජනයක් ලිපේ තියාගන්නවා. බත් එක උයා ගන්න සයිස් එකටම තියෙන භාජනයක් ලිපේ තියාගන්න. ඔයගොල්ලෝ රයිස් කුකර් එකේ උයනම නම් රයිස් කුකර් එකේ හදා ගන්නත් පුළුවන්. දැන් භාජන රත් වෙලාගේ එද්දී අපිට එකතු කරගන්න පුළුවන් පොල් තෙල් නැත්නම් බටර් නැත්නම් එළඟි තෙල් වගේ දෙයක් එකතු කරගන්නත් පුළුවන්. තෙල් ටික රත් වෙගෙන එද්දී ඊට පස්සේ අපි ඒකට එකතු කරගන්නවා සූදුරු ස්වල්පයක්. ඒ වගේම අපි ඒකට එකතු කරගන්නවා අබැට ස්වල්පයක්. ඔයගලන්ට මේකේ රස වැඩි කරගන්න බටර් හරි එළඟි තෙල් හරි එකතු කරගන්න පුළුවන්. දැන් මේ ටික පුපුරද්දී ඒකට අපි දාගන්නවා වේලිච්ච මිරිස් කරල් 3-4ක් මේ විදිහට පලාගෙන. ඒකටම මම එකතු කරගන්නවා අමු මිරිස් කරල් 2ක් පලාගෙන. ඒකටම තව එකතු කරගන්න ඕනේ බීලුණු ගෙඩි 2ක් විතර හීනියට ලියාගෙන මේ විදිහට. තක්කාලි ගෙඩියක්. ඒ වගේම අපිට එකතු කරගන්න පුළුවන් තලාගත් ඉඟුරු සුදු ලුණු ටිකක්. තව අපිට එකතු කරගන්න ඕනේ කරපිංචා ටිකක්. මේ ටික දාලා ටිකක් ටෙම්පරාදු වෙන්න දෙන්න. මේ ටික මේ විදිහට ටෙම්පරාදු වෙනකන් අපි හාල් ටික පරිප්පු ටික හොඳට සෝදලා පැත්තකින් තියාගන්නමු. මේ ටික හොඳට ටෙම්පරාදු වෙද්දී ඒ ටික හොඳට එත බේරෙන්න තියලා තියාගන්න ඕනේ. මේ විදිහට ලාවට බ්‍රවුන් කලර් එද්දි මේකේ හරි සුවඳක් එනවා. ඒ සුවඳ එනකන් තියාගන්න ඕනේ. දැන් අපි මේ තෙලට මේකතු කරගන්නවා කහ ස්වල්පයක්. කහ ටික දාලා මේ විදිහට හොඳට කලවම් කරගන්න. තව අපිට එකතු කරගන්න පුළුවන් මේකට තුන පහ කුඩු. තුන පහ කුඩු දාපු ගමන් අපි ගොඩාක් වෙලා තියාගන්නේ. තුන පහ කුඩු ටික මේ විදිහට එකතු කරලා චුට්ටක් විතර fry කරලා අපි හාල් ටික එකතු කරගන්න ඕනේ. නැත්නම් ඒ තුන පහ ටික බැදිලා කළු වෙන්න පුළුවන්. බත් එකට කැට පෙනුමක් එනවා. ඒ වගේම රසත් වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි අර තෙත බේරෙන්න තියාගත්ත හාල් ටික මේකට එකතු කරගන්නවා. හාල් ටික දාලා මේ විදිහට හොඳට කලවම් කරගන්න. හාල් වල තෙත ගතිය තියෙනවා නම් ඒක යන්න තමයි අපි මේ විදිහට ටිකක් තෙලේ තියාගන්නේ. දැන් අපි සෝදලා තියාගත්ත පරිප්පු ටිකත් එකතු කරගන්නවා. ඕගොල්ලන් සාමාන්‍යයෙන් පරිප්පු ප්‍රමාණය දැනගන්න ඕන නම් අපි හාල් කිලෝ එකක් ගන්නවා නම් පරිප්පු ග්‍රෑම් 150ක් වගේ එකතු කරගන්න ඕනේ. පරිප්පු වැඩි වුණාමත් බත් එක බෙරි ගතියක් එන්න පුළුවන්. ඒක නිසා ඒ ප්‍රමාණයට දාගන්න. හාල් කිලෝ එකකට පරිප්පු ග්‍රෑම් 150ක් වගේ තමයි එකතු කරන්නේ. දැන් මම මේකේ රසට හරියන විදියට ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ බත තැම්බෙන්න ප්‍රමාණයට වතුර තියාගමු. ඔයගලන්ට මේ බත් එක ටිකක් සැරට ඕන නම් ගම්බිරිස් ටිකක් එකතු කරගන්න පුළුවන් අපේ ටෙම්පරාදුවටම. දැන් බත තඹ ගමු අපි. මේ තියෙන්නේ දැන් බත් එක හොඳට තැම්බිලා තියෙන්නේ. බත් ඇට හොඳට තැම්බිලාද කියලා බලලා හොඳට කලවම් කරගන්න. හරි ගානට බත් එක තැම්බිලා තියෙන්නේ. හරිම සුවඳයි මේ බත් එක. එළවලු විතරක් කන කට්ටියට මස් කන්නේ නැති කට්ටියට හරිම වටිනවා. දැන් මම මේ වෙලාවේ බෙදගත්ත කජු ටිකකුයි මුද්‍රස් බලන් ටිකකුයි බත් එකට දානවා. මේක අත්‍යවශ්‍ය නෑ. පොඩි බබෙක්ට වගේ මේ විදිහට හදලා දුන්නාම හරි රසයි කන්න කැමති යාලා. දැන් කජු මිදි ටිකක් දාලා මේ විදිහට හොඳට කලවම් කරගන්න.
ඕගලන්ට මේ බත් එක කන්න හොඳ ටෙම්පරාදුවක් සැරට හදාගත්තා නම් මේ බත් එක කන්න පුළුවන්. හරිම රසයි. මේ වගේ අලුත් වීඩියෝ එකකින් එනකම් මං ගිහින් එන්නම්. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් බොක්ස් එකේ දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.